ළමයි කොහොමද ඔයාලට ඔයාලව ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්නේ බැද්දේගම නවකතාවේ 6 වෙනි පරිච්ඡේදය. මම කලින් පරිච්ඡේද 5ක් කියවලා තියෙනවා. ඒ ටිකත් බලන්න ඕගොල්ලෝ. අද අපි 6 වෙනි පරිච්ඡේදය කතා කරමු. එහෙනම් අපි වීඩියෝ එකට යමු. හින්නිහාමි වෙදරාළට පාවා දුන් දාට පහුවදා සන්න්‍යාසියා කී දෙවියන්ගේ අදහස් සියල්ල සැබෑ බව ප්‍රත්‍යක්ෂ විය. සිරිඳුගේ ඇස්වල පටල ගතිය තවත් නොපැවතුනේය. මේ පටලය යක්ෂාවේශයේ ලකුණකි. ඔහු පසුවදා උදේ ආහාර ස්වල්පය ඉතා ආශාවෙන් කෑවේය. තවමත් දුර්වල ගතිය තිබුණු නමුත් නුග ගහ යටදී අසනීපයෙන් වැටුණු දා පටන් මෙතෙක් නොතිබුණ අමුතු ධෛර්යයකින් ඔහු ගමන් කළේය. ගමට එන අතරමඟදී ඔහුගේ සනීපයත් ශක්තියත් ක්‍රමයෙන් දියුණුවන්නට වන. ගමට ආ පසු ඔහු ප්‍රකෘති තත්ත්වයට පැමිණී තිබෙන බවට ඔහුගේ සමය පැහැපත් බව දෙස් දිනී. ඔවුන් ගමන් කළේ ඉතා සෙමෙන්. නමුත් වෙදරාළත් හින්නිහාමිත් ඔවුන්ට නැවත අතරමඟ හමු නොවූහ. ගමට එන්ට පුංචිරාළට ඉක්මන් නොවිය. ඔහු ගමට ආවේ සිනිඳු ඇතුළු පිරිස ගමට පැමිණ දෙදිනක් ගත වූ පසුවය. තමාගේ ජයග්‍රහණය ගැන අමුතු සතුටක් ඔහු කෙරෙන් පහළ නොවීය. වෙනදාට වඩා ඔහු නිශ්චල විය. කල්පනාවෙහි යෙදිණි. ඔහු ගෙදර සිටියේ තරමක් අපහසුවෙන් බවත් හින්නිහාමි කෙරෙහි බියෙන් බවත් ඔහුගේ මව දුටුවාය. තරුණිය නිශ්ශබ්දව ඔහුට අවනත වූවාය. දෙදෙනා එකට එක්ව ආ මේ දිග ගමනේදී ඇගේ ස්වභාවය වෙනස් කරන්නට පුංචිරාළ දන්නා තරම් උත්සාහ ගත් නමුත් ඒ සියල්ලක්ම ව්‍යර්ථ විය. ඔහුගේ චෝදනාද උපහාසද ව්‍යාජ ස්තුතියද වැළඳ ගැනීම්ද කෝපයද ඇය අප්‍රසන්නයෙන් විමසුවාය. ඇගේ දෙනෙතේ පැවති කෝප දීප්තියද ඔහු ස්පර්ශ කරන විට ඇගේ සිරුරේ ඇති වූ වෙව්ලීමක් නිසා නොවේ නම් පුංචිරාළ ඇය භාව රහිත නිරනුරාගී මෝඩ ගම්බද ගැහැණියක් කොට සලකනවා නොඅනුමානය. ගමට පැමිණි දාට පසුවදා හින්නිහාමි තනිව මිදුලේ හිටගෙන උන්නාය. පුංචිරාළ පිටත ගොස්ය. ඔහුගේ මව ගෙයි සිටියාය. සිලිඳු ඈත එනවා හින්නිහාමිට පෙනිණ. ඇය ඔහු එන පෙර මඟට දිවගොස් හමු වී ඔහු සමග වත්තේ කඩුල ළඟ තිබුණු සියඹලා ගහ යටට ගොස් වාඩි ගත්තාය. යකා දැන් ගිහින් වෙදරාළ උඹව ගත්තාට පස්සේ දෙවියෝ යකාව එළෙව්වා. දැන් මොකද කියන්නේ? ගෙදර එහෙම පිටින්ම පාළුවයි උඹ නැතුව. මං ආපහු ගෙදර එන්න ඕනේ අප්පච්චි. මට බෑ මේ ගෙදර ඉන්න. ඒක හොඳද? මේ මිනිහා ආයෙමත් අපට අපල කරාවිනේ. දෙයියෝ කීවේ කවුරු හරි එක්කෙනෙක් දෙන්න ඕනෑ කියලා. ඉතින් දැන් මං උඹව එක්ක ගියොත් උඹව මරාවිනේ. දෙයියෝ කීවේ එක්කෙනෙක් දෙන්න ඕනෑ කියලා. ඉතින් ඒක එහෙම කළා. මාව දුන්න මිනිහා මාව ගත්තා. දෙයියෝ බොරු කියනවා ඈ. යක්ෂ දිෂ්ටි අහක් කරලා දැම්මා. ඉතින් මේ මිනිහා ගැන නම් මම මේ මිනිහට බය නෑ. අනේයි වෙදරාළගේ උපහාස හඬ ඔවුන්ට පිටිපසින් ඇසිණ. මේගොල්ලෝ මිනිහට බය නෑ. ඔහෝ යකාටත් බය නෑ මං හිතනවා. සිලිඳුත් හින්නිහාමිත් නැගිට්ටාය. පුංචිරාළ දැකීමෙන් සිලිඳුගේ පැරණි බිය ඇවිස්සිණ. හින්නිහාමි වෙදරාළ දෙසට හැරුණේ කෝපයෙනි. ඇගේ කෝපය වෙදරාළ පුදුමයෙන් බලා සිටියේය. පුංචිරාළ මං උඹට බය නෑ. දෙයියෝ කීවේ නෑ මං උඹත් එක්ක ජීවත් වෙන්න ඕනෑ කියලා. කෑම හරි ඇඳුම් පැළඳුම් දීමක් හරි නැතුව මාව දුන්නේ අපේ අප්පොච්චිගෙන් යකා එලව ගන්න ඕනෑ නිසයි. ඉතින් දෙයියෝ කීවේ බොරුද? මාව උඹට දුන්නා. යකා ගියා. බෙරගමදී අපි අඬ ගානවා දෙවියන්ට ඇහුණා. ආයෙත් අපට අපල කරන්න දෙවියා උඹට ඉඩ දෙන්නේ නෑ. අම්මේ මෙහෙ ඇවිත් අහපන්කො මේ මං ගෙනා ගෑණි කියන කතාව. ඈත් වෙදරාළ කෙනෙක් වෙලා. වන්දනා ගමනෙන් පස්සේ ඈත් සන්නාසියෙක් වෙලා. මං හිතනවා ඇයටත් පේන කියන්න මන්ත්‍ර ජීවම් කරන්න පුළුවන් කියලා. උඹ ඔය කතාව උඹ ගෙදර එක්කෙනාට කියාපන්. මං යනවා. ඉතින් වෙන මන්ත්‍ර නැද්ද සින්දු? වෙන යක්කු නැද්ද කැලේ? උඹ නුවණ ඉගෙන ගත්තේ හොඳ නුවණක්කාර ගෑණියෙකුගෙන් නොවැ. ඔය මිනිහා කියන ඒවට ඇහුම්කන් දෙන්න එපා අප්පොච්චි. එයාට බෑ තවත් අපට අපල කරන්න. දෙවියෝ අපට උදව් කළා. කියමින් හින්නිහාමි පුංචිරාළ දෙසට හැරුණාය. උඹට ඕනෑද මාව උඹේ ගෙදර නවතා ගන්න? ඔව් තව යක්කු ඉන්නවා ගස්වල. මාත් ආවේ කැලේ ඉඳලා නෙවෙයි. මං ගෙදර හිටියොත් උඹව යකින්නයක් වෙනවා. මිනිස්සු කියන්නේ යකින්නෝ ඇසිපිය ගහන්නේ නැතයි කියලයි. ගමේ ගෑනු ඔක්කොම මට කියන්නේ යකින්නි කියලා. මං උඹත් එක්ක නතර වෙන්නම්. බලාපන් මේ මගේ අතපය මේවට මිනිහෙකුගේ අතපයට වයිගේ. හයි හත්තිය නැද්ද? මම උඹත් එක්ක නතර වෙන්නම්. හැබැයි උඹ මා ළඟ නිදා ගන්න ආ වෙලාවට මං උඹේ බෙල්ල මිරිකලා මරනවා පුංචිරාළ. පුංචිරාළට නොදැනුවත්වම ඔහුගේ අඩිය පස්සට තැබුණේය. හින්නිහාමි සිනාසිනි. ඔහේ උඹ බය වුණාද පුංචිරාළ? යකුන් බදින මිනිහා යකින්නට බයයි. උන් ඇස්පිය ගහන්නෙත් නෑ. ඇසොත් රතුයි. උන් කාටවත් බය නෑ ආදරෙත් නෑ. මං යක්ෂණියක් කියා මිනිස්සු කියනවා. මං හිටපු කැලේ ගස්වලටම යන එක උඹට හොඳයි. මහ වෙදරාළ නැත්තම් මං උඹේ බෙල්ල මිරිකලා මරලා ගෙයිම තියාගෙන කනවා.
වරෙන් අප්පච්චි අපි අර ඉස්සර ගියා වගේ කැලේ යමු. අයියෝ ඒ කාලේ මාත් අක්කත් පුංචි කාලේ හා වරෙන් අප්පච්චි ඔය බල්ලට බය වෙන්න එපා. ඒක බයයි මං ආයි ඉතින් අප්පච්චිව අතෑරලා යන්නේ නෑ. පුංචිලාට සැබවින්ම බය විය. තරුණිය සිරිඳුත් සමග යන සැට හිටි වනම හිටගෙන ඔහු බලා සිටියේය. කරුණු සිදු වූයේ ඔහු බලාපොරොත්තු වූ හැටියට නොවේ. ඇය දිනා ගැනීම පිළිබඳ ප්‍රීතිය වෙදරාළ භුක්ති විඳ නමුත් ඇය දිගටම තමා ළඟ විසීම යහපතට හේතු වේදැයි යන සැකයකින්ද ඔහු පසු වූයේය. හින්නිහාමි ඔහුට යටත් වූයේ මනාපයකින් නොවන බව ඔහු දනී. බෙරගම සිට එන අතරමඟදී පවා ඇය වෙනුවෙන් නොයෙක් අමාරුකම්වලට මුහුණ පාන්නට ඔහුට සිදු වූයේය. ඇගේ ගැරහීමෙන් හා තමාගේ පරාජයෙන්ද ඔහුගේ කෝපය ඇවිස්සී ගිය නමුත් ඔහු ඈ යන දෙස නොපෙනී යනතුරු බලා සිටියේ ඇගෙන් නිදහස් වීම ගැන නොසතුටින්ම නොවේ. මින් පසු වෙදරාළ සිරිඳුට පීඩා කරන්නට අදහස් නොකළේය. මීළඟ වූ මාස 9 පැදි පවුලට ධනයත් ප්‍රීතියත් ඇති කළ වාසනාවත් කාලයක් විය. ඔක්තෝබර් අග හරියේදී ඊසාන දිගින් මහ වැහි වලා නැග වනය දෙහෙදු කරමින් වහින්ට පටන් ගති. වැස්ස දවස් ගණන් නොකඩවා එක හැටියට පැවතින. වැව් පිරී ඉතිරී ගියේය. පියලී ගිය ඇල දොළ දෙගොඩ තලා හැලිය. දෙගොඩ තලා ගැලිය. මහ ගස්වල දිරා ගිය පරණ අතු රිකිලි ඇද හැලින. තෙත් මීදුමක් පිලිස්සී ගිය පොළොවෙන් මතුවිය. නිල්වන්ව ගිය වනයේ තද කොළ උකුලත් දෙසට වැඩින. පොළොව හොඳටම තෙත් කෑය. නොනැවතුණු වැස්ස නිසා ගං හෝ උතුරා ගොස් වනයේ විශාල පෙදෙස් වතුරෙන් යට කෙළේය. මෙතරම් තද වැස්සක් අවුරුදු 40කින් මෙහා නොපැවතුණු බව දන්නෝ කීහ. හැමදෙනම බලාපොරොත්තු වූයේ ලොකු හේන් අස්වැන්නෙකි. දියෙන් වැව පිරී ඉතිරී තිබුණු නිසා සමහරු මේවර කුඹුරු වැඩ කිරීම ගැනද කතා කළෝය. එහෙත් බිත්තර වී සෙවීම අමාරු ප්‍රශ්නයක් විය. බිත්තර වී ආණ්ඩුවෙන් ලැබෙන්නේ යයි දූෂමාන ආරංචියක්ද පැතිර ගියේය. කීප දවසකට පසු කෝරාල මහත්මයා ගමට පැමිණියේ ආරංචිය සැබෑ බව කීය. ගොවියෝ පොරොන්දු පත්‍ර අත්සන් තැබූහ. සී සෑමට මී ඇම්බරුවන් ණයට ඉල්ලා ගත්හ. ටික දිනකින් බැද්දගෙම වැව් පහළ වෙල්ලෑ නිල්වන් ගොයමින් බැබලෙන්නට විය. මේ අවුරුදු 12කින් පසු ඇතිවුණු සිරියකි. මේවර ගොවිතැනේ විශාල අස්වැන්නෙන් වැඩිම කොටස ගියේ සිරිඳුගේ බිස්සටය. ඒ අන් කිසිවකු නිසා නොවේ. බබුන් නිසාය. බබුන්ගේ ගෙදර බිස්ස වී මෙනේරි හා කුරක්කන් වලින් පිරෙන. කෑමෙන් බීමෙන් හිඟයක් ඔවුන්ට නොවීය. සිරිඳු පවා කාලය ගෙවුවේ ප්‍රීතියෙනි. හින්නිහාමි ආපසු පැමිණීමෙන් පසු ඔහු බොහෝ සෙයින් වෙනස් ගති ඇත්තෙක් වීය. ඔවුන් දෙදෙනා හැම විටම එක්වම සිටියහ. හින්නිහාමි පුංචිලාල කෙරෙහි දැක්වූ නිර්භීත භාවයත් කෙල්ලක්ව සිට ඈ මූ කළ ගැහැණියක මෙන් හැසිරෙන්නට වීමත් ඔහු තුළ මේ වෙනස ඇති කරවීමට හේතුව විය. හිසේ දැවටෙමින් තිබුණු යක්ෂයන් පිළිබඳ බිය තවත් ඔහුගේ කටයුතු වලට බාධා නොකළේය. බබුන් සමගම එක්ව හේනෙත් කුඹුරේත් ඔහු වැඩ කළේය. පුංචි මැණිකා සමග නැවත කතාබස් කරන්නටද පටන් ගති. සමහර විටක මිදුලේ ඉඳගෙන පුංචි මැණිකාගේ ළමයාටත් තමාගේ අරුම පුදුම කතා කියා දුන්නේය. මාස 18ක් වයසි දරුවා සමග සිරිඳු ප්‍රීති වූයේ තමාගේ දරුවන් දෙදෙනා කුඩා කල ඔවුන් සමග ප්‍රීති වූවාක් මෙනි. හින්නිහාමිට දියණියක් ලැබීමෙන් ඇගේත් සිරිඳුගේත් ප්‍රීතිය දියුණු තුයුණු විය. ඇයට මේ දරුවා ලැබුණේ වන්දනා ගමනේදී දෙවියන්ගේ අණට යටත් වීමේ විපාකයක් වශයෙන් යක්ෂ සාපයට සදහටම නැති කර දැමීමේ ප්‍රතිඵලයක් වශයෙන් යැයි ඈ පිළිගත්තාය. දරුවාට කිරි දීමේදී තමා ලැබූ ශාරීරික සැප වේදනාවටත් වඩා ලොකු ප්‍රමෝදයක් හින්නිහාමි ලැබුවේ තමා තුරුළු කරගෙන සිටින්නේ සිරිඳුට පැමුණු යක්ෂ අපලයට විරුද්ධව ක්‍රියා කරවිය හැකි බලවත් යන්ත්‍රයක් ය යන හැඟීම ඈ කෙරෙහි බලපැවැත්වූ විටය. එහෙයින් දරුවාගේ පියා කෙරෙහි කෝපය දිනුවන්නට දරුවා කෙරෙහි ඇගේ ස්නේහය ලියලන්නට වන. හින්නිහාමි තම දියණියට තැබුවේ පුංචි නෝනා යන නමය. පුංචි නෝනා උපන් වෙලාවේ සිට හින්නිහාමි ඇයට දැක්වූ ආදරයත් සැලකිල්ලත් කල්යාණට පෙර වෙන ප්‍රාණයක් කෙරෙහිද ඇදී ගියේය. දරුවා උපන්දාට පසුවදා උදේ සිරිඳු කැලයේ සිට ගෙදර එන විට ආවේ අලුත වැදූ මුව පැටව් කත උඩ තබාගෙනය. දරුවාට සාත්තු කරමින් ගෙයි සිටි හින්නිහාමි ළඟට ගිය ඔහු ඈ ඉදිරියෙහි පහත්ව මුව පැටය ඇගේ දොහොතට දුන්නේය. හින්නිහාමි මඳ සිනාවකින් වූ පිළිගෙන ඇගේ දරුවා සමග තුරුළු කර ගත්තාය. මුව පැටවාද ඇගේ බිරිඳා මෙන්ම ඇගේ තනයෙන් කිරි උරන්නට පටන් ගති. සිරිඳු එය සාවධානව බලා සිටියේය. හින්නිහාමිටත් ලදරුවාටත් තුරුළුව නිශ්චලව ඉඳ මුව පැටියා තනෙන් කිරි උරා බොනු දුටු සිරිඳු ඒක හොඳයි කියා හිස සැලීය. අනේ පුංචි එකා කිරි නැතුව කොච්චර බඩගින්නකින්ද ඉන්න ඇත්තේ. මේක කොහේ ඉඳලාද ගෙනාවේ මුව පැටවා ඇඟිලි තුඩින් සෙමින් පිරිමදිමින් හින්නිහාමි පැවසුවාය. මේක මා ගෙනාවේ කැලෙන් දෙයියෝ දීලා. හින්නිහාමි මුව පැටවාට නැඹුරුව තම දෙතොලින් උගේ පිට පිරිමැද්දාය.
ඌත් හරියටම ළමයා වගේම කිරි උරනවා. දෙයියෝ අපට තවත් තෑග්ගක් කියවලා නේද අප්පුච්චි. ඔව් දෙයියෝ තමයි මේක දුන්නේ. මං ඊයේ රෑ හඳපානේ වතුර කඩක් ගාව රැකගෙන හිටියා. කිසිම සතෙක් පේන හරියකට ආවේ නෑ. වලාකුළු එකතු වෙලා හඳ මුවා වුණා. මුළු වනේම අඳුරු වුණා. එතකොට මට ඇහුණා අම්මා අම්මා කියලා මුව දෙනක් කඩනවා. කරුවල වැටෙන නිසා මට කිසිම දෙයක් පෙනුනේ නැහැ. මං ගල් පර්වතයක් උඩට වෙලා නිදාගත්තා. උදේ එළිය වැටෙනකොටත් මං අවදි වෙලා එතනම ඇලවෙගෙනයි හිටියේ. එතකොට මට ඇහුණා පහළ කොළ ගොඩේ මොකෙද්දෝ සරසර ගගා ඇවිදින හඬක්. හීන් සැරේ ඔළුව පොවලා බැලින්නම් පෙනුණා ගස් අතරේ මූදෙනෙකුගේ පිටක්. ඇය ඔළුව පහත් කරගෙන මොකද්දෝ ලෙව කමිනුයි හිටියේ. හීන් සැරේ මං තුවක්කුව අරගෙන කඳ උඩ ඉඳගෙනම වෙඩි තිව්වා. වෙඩිල්ලේ දුමට කිසිම දෙයක් මට පෙනුනේ නෑ. දුම් ඉවර වෙලා පාත බලපුවම මට පෙනුනේ ඈ තවමත් එතන හිටගෙන ඉන්නවා. ඇගෙන් ලේ පෙරි පෙරි මුව දෙනෙක් ඔළුව උස්සලා බයෙන් ඇස් කරකවලා මා දිහා බලා කෑ ගැහුවා. ඇගේ දුක ගැන මට කනගාටු හිතුණා. මං එයාට කතා කරලා කිව්වා අම්මා අප්පලයක් පළ දුන්නා. දැන් අඬලා ඇති ඵලය මොකද? වැටිලා නිදාගනින්. නිකම්ම මැරි ආවි කියලා. නමුත් ඈ ආයෙමත් වරක් මා දිහා හැරී බලා වේදනාවෙන් හඬන්න පටන් ගත්තා. අම්මා අම්මා අයියෝ අයියෝ උඹ තමයි මේ අපලේ ගෙනාවේ අකා. ඊයේ රෑ මා වදපු පුංචි පුතාට මගේ කකුල් අතර ඉඳාගෙන ඉන්න පුතාට අනේ පුතේ මං ඔබව වැදුවේ කොටියාටත් නරියාටත් කණ්ඩද කියා ඊට පස්සේ කන්දෙන් බැහැලා ඒ තැනට ගොහින් මං කීවා අම්මා ගෙදර මගේ දුවට ඊයේ රෑ ළමයෙක් ලැබුණා. මේ පැටියවත් මම ඈ ළඟට ගෙන යන්නම්. ඈ තනින් කිරි දේවි කියලා. ඊට පස්සේ මෝදෙන ඔළුව දික් කර තව වරක් කෑ ගහලා පැටියා ළඟ මැරී වැටුණා. හින්නිහාමි මුව පැටවා ළඟට තද කරගත්තාය. ඔව් මූ මට කැලෙන් එව්වේ දෙයියෝ තමයි. යක්ෂ අපලවලට විරුද්ධව වැඩ කරන තවත් බලගතු යන්ත්‍රයක්. දෙයියෝ තාලය කර පාවා ගත්තේ මුව දෙනක් බව බෙරගමදී මිනිස්සු කීවා නොවැ. එක රෑ දුවෙකුයි පුතෙකුයි දෙන්නෙක්ම මට දෙවියෝ දුන්නා. හින්නිහාමි මුව පැටියාත් තම දරු පැටියාත් තනේ කිරි එකසේ පෙව්වාය. ගම පුදුමයෙන් හා අප්‍රසන්නයෙන් ඒ ගැන දෙඩුව. ඒකිටත් අප්පාට වගේ පිස්සු යනු ගමේ කාගේත් පාහේ කටින් කියවුණකි. හින්නිහාමිද පුංචි නෝනාට වඩා පුංචි අප්පුට. ඈ මුව පැටියාට කීවේ පුංචි අප්පු කියාය. ආදරේ බව කා අතරත් කතාවෙනි. හින්නිහාමි තමාම තේරුම් නොගත් නමුත් මේ කීම ඇත්තක් විය. නිතර ඈ දෙස හරවාගත් විශාල ඇස් දෙක නිසාත් ඈ නිතර අත ගෑ සිනිඳු හම නිසාත් කැලේ පුතා ඇගේ ආදරයත් කරුණාවත් දිනා ගත්තේය. ඌ කැලේ සිට ඈ වෙතට ආවේ ඇගේ සිත තුළ බෙරගම දෙවියන් නිසා ඇති වූ භක්තියටද ප්‍රමෝදයටද සමාන වන භක්තියක්ද ප්‍රමෝදයක්ද ඈ තුළ ඇති කරමින්ය. පුංචි අප්පු ඈ කෙරෙහි දැක්වූ ලැදිකම වඩාත් ඇගේ සිත ගත්තේය. පුංචි නෝනා මුණින් පෙරළෙන්නට පෙර පුංචි අප්පු මව් පස්සේ දුව පමනීමෙන් වඩාගෙන කිරි දෙන්නට කියා හැඬුවේ. ඌ තන හා වල් කොළ කඩා කන්නට පුරුදු වූ පසුත් ඇය අත් නොහැරම හැසුරුණේය. වත්තේත් ගමේත් වනේත් ඌ ඈ අනුවම ගියේය. මහ වැස්ස හා බත් සමය ළඟම අග හිඟ හා ලෙඩ දුක් සහිත කාලයක් බැද්දේගමට උදාවේ. ජූනි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා මාස 4ක් නොකඩවාම දැඩි හිරු රැස් පොළවට බැට දෙන්නට විය. මහ මෝසම් නැවතී ගිය නමුත් වැහි පොදක් බිමට නොවැටිනි. දැඩි උෂ්ණයෙන් වනය මැලවෙමින් තිබුණේය. වැවේ මඩරොන් ඝන වී වැවද වියලී ගියේය. ගමේ ගැහැණුන්ට දියගෙන එන්නට වන මැද පාළු වැවකට හැතැම්ප 4ක් ගමන් කළ යුතුය. නොවැම්බර් මාසයේදී පවා හේන් තිබුණේ නොවපුරා නූලි ගැසීය. අන්තිමේදී වැහි පොදක් වැටීමෙන් හේන් වැපිරුණේය. ධාන්‍ය පැලේ අන්තම් පොළවෙන් උඩට නැංගා පමණකි. නැවත ආ තද ඉඩෝරයෙන් පැල ටික වියලී ගියේය. හේන් වේලී ගියාට පසු වැසි වැස්සේය. ඒ සමගම සිදු වූයේ ලෙඩ දුක් බහුලව පැතිරීමය. ඉඩෝරයෙන් දුර්වල වී ගිය මිනිසුන්ට දිළිදුකම දැනෙන්නට විය. උණත් අතිසාරයත් පළාතේ බල පැවැත්විය. ලෙඩ දුකින් හා බඩසයින් හා පීඩිත වීමෙන් ළමයෙකු හෝ මහල්ලෙකු හෝ නොමල එකද ගියක් බැද්දේගම තුර නොවිය. පුංචිලාට පිළිකුල් කළ දොස්තර මහත්මයා ඔහු වඩාත් පිළිකුල් කළ රට බෙහෙතුන් රැගෙන ගමට පැමිණියේ. එහෙත් ඔහුගේ උත්සාහයද ගමේ වෙදරාළිගේ උත්සාහය මෙන්ම ව්‍යර්ථ විය. වසංගතය අවසන් වන විට ගමේ සිටි 41 දෙනාගෙන් 16 දෙනෙක් මැරී ගොසිනි. උණෙන් හා අතිසාරයෙන් එහි සිටි පිරිමින්ද ගැහැණුන්ද ළමයින්ද මලායින් පසු කැලේ නැග අවුත් එහි තිබුණු ගෙවල් ඇටෙන් දෙකකට අයිතිවාසිකම් කීය. සිරිඳුගේ පවුලද වසංගතයෙන් නොබේරිණ. උන්ගේද ළමයි මලෝය. පුංචි මැණිකාගේ ළමයා මුලදී අසනීප විය. ඊළඟට පුංචි නෝනා ලෙඩ වූ අය. කර කියාගත හැකි කිසිවක් නැති අසරණව අනාථව ගිය මව්වරු උන්ෙන් සිය දරුවන් වෙව්ලන සැටිද ඔවුන්ගේ ශක්තිය හීන වී යන සැටිද බලා සිටියහ. මල දරුවන් ගැන මව්වරු දෙදෙනා වැළපෙනු එකදා රෑ ඇසින්. දරුවන්ගේ මරණයෙන් වූ පාඩුව අනික් සියල්ලටම වඩා තදින් දැනුනේ සිරිඳුටය.
මේවර ඔහුගේ ග්‍රහයන් තම වාසනාවට බාධා කළ බව නිසැකය. මිදුලේ දුවපැන කෙලිමින් සිටි දරුවන්ට ඔහුගේ ප්‍රීතිය පෙන්වීමට තරම් ඔහු මෝඩයෙක් විය. උන්ටත් තමාටත් කරගත්තේ අනර්ථයකි. වරක් පුංචි මැණිකා වෙන් වූ විට ඔහුගේ හිතට ඇති වූ කාලකන්නි භාවයද ඔහුට දැනෙන්නට වන. භාවය යළි ඔද ඔහුට දැනෙන්නට වන. ලං වන්නට අවසරයක් බලා අවට රැකගෙන වින්නා උදුරුවලට ඉඩ දීමෙන් සිරිඳු කරගත්තේ වැරදීමකි. පුංචි මැණිකාගේත් හිමිහාමිගේත් විලාපයෙන් පසු ඔවුන්ගේ ශෝකය තුනී විය. තමන්ගේ ලදරු මරණය වූ කලි ගමේ සියලුම මව්වරුන් නිතරම බලාපොරොත්තු විය යුතු සිදුවීමකි. ගමේ අවුරුදු පතා දරුවන් ඉපදීමත් උණවසංගත අවුත් ඔවුන් පැහැරගෙන යාමත් ඔවුන් දැක පුරුදුය. වෙන්ඩ තියෙන දේ ඉරිසියාවටත් වළක්වන්න බෑ යන්න ඔවුන්ගේ දුක තුනී කර ගැනීමට හේතු වූ පිරුළකි. හින්නිහාමිට නම් තවත් සැනසිල්ලක් තිබිණ. පුංචි අප්පු තවමත් ඇයට ඉතිරි වීමෙන්. ඒ සැනසිල්ල උගේ ආදරයෙන් දරුවාගේ නැතිවීමේ පාඩුව හුඟක් දුරට පිරිමැසිණ පුංචි නෝනා වෙනුවෙන් ඈ තුළ පැවති ආදරය හා කරුණාව මුළුමනින්ම පුංචි අප්පු කෙරෙහි පැවරුණේය. ඌ තමා පසුපසින් යනතුරුත් තම අත ලෙවා ආදරය දක්වන තුරුත් ඇයට කිසි දුකක් නොපැමිණෙන බව ඇයට සහතිකය. ඌ දෙවියන් විසින් ඇයට දෙන ලද අද්භූත දායාදය. හින්නිහාමි මුවා කෙරෙහි දැක්වූ මේ අධිකතර ආලය ගමේ කවුරුත් දැන සිටියහ. එහෙත් කිසිවෙක් එය හොඳ යයි අනුමත නොකළේය. මේ ඇගේ පිස්සුකම නිසා කරන්නන් හැටියට පළමුවෙන් සැලකිණ. ගම්මුන්ගෙන් වැඩි දෙන ඇගේ උග්‍ර කෝපයට බියෙන් සිටි හෙයින් මේ ගැන ඇයට සඳහන් කළ කිසිවෙක්ද නොවිය. උනත් අතීසාරයත් ගමින් තුරන් වේගෙන යන විට ගම්මුන් තුළ අමුතු හැඟීමක් පහළ විය. මේ හැඟීම ඇති කරවීමේ අත්තිකාරම්කාරයා පුංචිරාළ වෙදරාළය. පුංචිරාළ කීවේ මෙසේ. පිස්සු ගෑණි ඇගේ දරුවයි මොකක්ද ඔය පිස්සුව දන්නවාද? ඈ ඇමනුස්ස ගෑණියක්. ඈ යක්ෂණියක්. මට ඔය යක්ෂයන් භූතයන් ගැන ටිකක් තේරෙනවා. මං මගේ ගෙදරට ඈ කැඳවාගෙන ආවා. කෝ මං ඈ තියාගත්තද? මං ඈව වහා මෙලවා දැම්මා. මට ඕනෑ කළේ නෑ යක්ෂණියක් මගේ ගෙදර තියාගෙන යක්ෂ දෝෂ ඇති කරවා ගන්න. ඈ මට තරවටු කරපු හැටියට මං බේරිලා හිටියේ මගේ මන්තර බලෙන්. ඈ යක්ෂණියක් බව ඈ කටින්ම කියනවා අම්මා අහගෙනයි. එච්චර තව මේ මුවෙක් උන්නම් කියන්නේ. ඌ කැලෙන් අරගෙන ආවයි කියා එදා රෑ ඈ වැදූ පුතා නොවෙයි. මුවා යක්ෂණියව වදාන්නේ නැද්ද? යක්ෂ පැටව්. ගම්බද ගෑනු මුවන්ට තනෙන් කිරි දෙනවද? ඇත්තමයි මේ යක්ෂණියගෙන් උපන්න යක්ෂයා. ඌ උපන්නයින් පස්සේ මේ ගමට හොඳක් වුණාද? හේන් දාලේ වේලිලා ගියා. නාකි මිනිස්සුත් ළමයිත් මැරලා ගියා. ලෙඩ දුක් කරදර තොරතෝංචියක් නෑ. වෙදරාළ දුන් අදහස් ගම්මු විශ්වාස කරන්නට වූහ. හින්නිහාමි එන විට කුඩා ළමයි මඟහැර සැඟවූහ. ඇත්තෙන්ම මුවා යක්ෂයෙකි. මුළු ගමටම අපලගෙන දුන්නේ ඌ තමා. රාත්‍රියෙහි අලුත් මිනී වළවල් හරහා මිනි කන බවත් සමහරු කීහ. සිරිඳු පවුල කෙරෙහි මෙවැනි හැඟීම් දියුණු වෙමින් පවතින අතර දිනක ඌයේ තවත් වැදගත් සිද්ධියකි. ආරච්චිලගේ පුතා හදිස්සියේම මළේය. මරණයට කිසිම හේතුවක් නැත. ළමයා මීට දවස් 3කට පෙර කොළ වගයක් අතේ තබාගෙන එන විට මගදී මුවත් හින්නිහාමිත් ඔහුට හමු වූ බවත් අත තිබුණු කොළ කන්ට මුවා ලං වූ විට ළමයා එය උදුරාගත් බවත් ඒ සමගම පතල විණ. ළමයාගේ මරණයට එකම හේතුව හින්නිහාමිත් මුවත් බව වෙදරාළගේද ආරච්චිලගේද තීරණය විය. පුංචිරාළත් බබේහාමිත් අතර කසුකුසු බොහෝ විය. ඔවුන්ගේ හිතවත් ගම්මුන්ද එදරට කැඳවන ලද්දේය. එහෙයින් එදා ආරච්චි ගෙදරට එන්න උන් බොහෝ වූහ. කළ යුතුව තිබෙන දේවල් උන් රැස්වීමෙන් තීරණය කර ගැනිණි. පසුවදා හින්නිහාමි පරණ හේනක දරා හුලමින් සිටිනු පෙනිණ. මුවාද ඇයට ටිකක් දුරින් දළුකමින් සිටියේය. හදිසි ශබ්දයකින් හින්නිහාමි කලබල වූවාය. ගමෙන් පැමිණි කුඩා මිනිස් පිරිසක් කැලෙන් මෑත් වී ඇයටත් මුවාටත් අතර සිටගත් අය. ඈ දෙස බලන විට පළමුවෙනි ගල මුවා දෙසට විසිරුණු පෙනිණි. ඒ එල්ලේ වැරදී ගිය ගෙනෙහි දෙවනුව ගලක් මුවාගේ බඳ හරහා වැදිණ. ඉන් මුවා ඉදිරියට පැන්නේය. හින්නිහාමි කෑගසාගෙන ඌ වෙතට දිව්වාය. මුවා නතර වී ඇගේ කටහඬට කන් දුන්නාය. එවිටම ගල් වරුසාවක් ඌ පිට කඩා හැලෙන්නට වන. තොරක් නැති ගල් පහරවල් අතර මොහොතකින් මුවා හිස යට කරගෙන වැටුණේය. උගේ ගාත් දෙක දෙදණ ළඟින් කැඩී තිබුණේය. මිනිස් පිරිස් අතරින් ප්‍රීති නාද නිකුත් විය. ඉදිරියට දිවා හින්නිහාමි මිනිසුන් දෙදෙනෙකු විසින් අල්ලා උඩ බැල්ලෙන් බිම හෙළන ලදී. මොහොතක් ඈ මූර්ජාවෙන් සිටියාය. මුවා වේදනාවෙන් හඬන හඬ ඈට ඇසිණ. ඌ නැගිටින්නට කරන නිෂ්ඵල ප්‍රයත්නයද ඈට පෙනේ. කැඩුණු කකුල් ඔසවා ගත නොහැකිව දඟලන විට මිනිස්සු නගන ප්‍රීති නාදය ඈට ඇසේ. කෝප වේගෙන් තමාගේ නළලටත් දෙකපුරටත් ලේ එකතු වී ගිය බව ද ඈට දැනිණ. ඇසිල්ලකින් ඈ මඟ අවුරාගෙන සිටි මිනිසුන් දෙදෙන පිටට කඩා පැන ඔවුන් සමග එඩිතරව පොර බැඳුවාය. මිනිස්සු ඇය වට කරගෙන ඇගේ හිසටත් පපුවටත් පහර පිට පහර දුන්හ. ඇගේ
හැට්ටේ කැබලිවලට ඉරා දැමූහ. අන්තිමේදී ඈ සිහි නැතිව බිම වැටුණාය. ලේ ගලන මුවත් ඉඟ දක්වා නිරුවතින් බිම වැතිර සිටි ස්ත්‍රියක් දැකීමෙන් මිනිසුන් කෙරෙහි කාමුක වූ කුරිරු හැඟීමක් ඇති වූ සැටියක් පෙනුනි. ඔහු ඇගේ වස්ත්‍රය ඉවත් කොට ඈ දෑතින් අල්ලා ඇද මුවා ළඟට කිට්ටු කළහ. ගෙන ඔය පරට්ටි වැගේ පුතා ළඟට ඉතින් යක්ෂයාට සාත්තු කරපිය යක්ෂණී ඌට පොවන්ට තිගේ තනේ නැද්ද තවත් කිරි කියමින් මිනිස්සු සැහැසිකම් දෙඩූහ. මිනිස්සු ඈතනට වැදගෙන ගොස් සතාට කර තිබෙන දේ බලා ගන්නා තුරු ඈ අල්ලාගෙන සිටියහ. මුවා වේදනාවෙන් මොරදෙන්නට විය. පිරිස අතරින් එහෙක ලොකු පොල්ලක් කපාගෙන මුවාගේ පස්සා ගාත් දෙක කැඩෙන තුරු තඩි බෑවේය. හිමිහම් මිනිසුන් අතර දැඟලුවාය. පොර බැදුවාය. එහෙත් කිසිවක් කර ගැනීමට ඈ පොහොසත් වූයේ නැත. අන්තිමේදී වදඩීමෙන් වෙහෙසට පත් ගමු හිමිහාමි මුවාගේ ළඟට විසිකොට යන්ට ගියහ. හිමිහාමි තුවාලයක් සිදු නොවූ නමුත් කෝපයෙන් හා බියෙන් ද ඈ අඳුන් කුඳුන් වූවාය. මුවා වරින් වර මොර ගෑවේය. ඌ උත්සාහ වඩාගෙන ගෙදර යන්ට හිමිහාමි උත්සාහ කළ නමුත් ඉතා සුළු සෙලවීමකින් පවා ඌට වේදනාව ඉවසා ගත නොහැකිව ගිය හෙයින් මුව පොල්ලා හඬන්ට වන. අනෙක් අතින් ඌ දැන් ඈට ඔසවාගෙන යන්නට බැරි තරමට වැඩියි ලොකු වී සිටියේය. මුවාගේ මරණය ලං වේගෙන එන බව හිමිහාමිට පෙනුනි. ඈ ඌ ළඟ බිම වැතිරී ඌගේ හිස බදාගෙන ආදරය දක්වන්නට පටන් ගත්තාය. පුංචි අප්පු අනේ මාව දමා යන්ට එපා පුංචි අප්පුයි වරින් වර අඳෝනාද කීය. නිරාශාව ඈ තුළ ක්‍රමයෙන් වැඩුණේ දවස ගෙවී ගිය බව ඈ නොදත්තීය. මුවා මළ වේලාව ඈ නොදත්තීය. මුවා මැරී සිටින බව පමණි ඈ දැනගත්තේ. උගේ මරණයත් සමග මුළු ලෝකයම ඇගෙන් තුරන් වූ සේ වැටහිණි. ඈට දැන් ජීවත් වන්නට කාරණයක් නොපෙනේ. ඈ කෙරෙන් ජීවිතය තුරන් වී යන බව ඈට තේරිණි. ඇගේ මළ දරුවා ගැනද ඈට සිහිවෙයි. ඈ දරුවා වෙනුවෙන් වැළපුණු නමුත් දුක් වූ නමුත් මුවාට පමණ දරුවාට ඈ කිසි විටෙකත් ආලය නොකළාය. කැලෙන් කැලේ සිට දෙවියන් විසින් එවන ලද අද්භූත වස්තුවකි මුවා. දැන් ඌ මැරී සිටි. අතපය ඇඟට යට වී ඇඹර වී තිබේ. ඇස් පිටතට පෙරළී නිරාගොසින් දිව කටින් එළියට ඇදිලාය. ඌ සිටි හැටි සිහිවන විට ඌට ගල් මුල් වලින් පහර දුන් සැටි සිහිවන විට හිමිහාමි වෙව්ලා ගියාය. තවමත් නිරුවතින් මුවා ළඟ වැතිර සිටින හිමිහාමි සිරිඳුට හමු වූයේ පසුවදා උදේය. හිස පින්නෙන් තෙත් වී අත්පා සීතලෙන් දඩදඩුව සිටි ඈ නැගිටුවන්නට සිරිඳු ගත් උත්සාහය ව්‍යර්ථ විය. මට මෙහෙම ඉන්ඩ අරින්න අප්පුච්චි මට මෙතන මැරෙන එක සැපයි. පුංචි අප්පු මලා මටත් මෙතනම මැරෙන්න ඉඩ දෙන්න අප්පුච්චි ඈ බැගෑ හඬින් කීවාය. සිරිඳු රෙදි කඩ අවුලාගෙන හදවා ඈ වඩාගෙන ගියේය. සිරිඳුගේ කඳුළු බිඳු හිමිහාමිගේ මුහුණට වැටුණු විට ඈටද හැඬුම් මා නමුත් ඉන් පසු ඈ දුකක් පෙන්නුවේ නැත. ඈ මරණය බලාපොරොත්තුවෙන් නිශ්චලව ගෙයි වැතිර සිටියාය. කිසිවක් ගැන කිසිම හැඟීමක් හෝ සිතීමක් හෝ ඈ නොරිසීය. ජීවිතයට තවත් ඈ කෙරෙහි බලපෑමක් නැත. එදා රාත්‍රී පහන් වන්නට පළමු තද නින්දේදීම ඊට තමා කෙරෙන් ගැලවී යන්ට ඈ ඉඩ හැරියාය. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඕගොල්ලෝ හැමෝටම ස්තුතියි.